අද මම මේ හදන්නේ ගෝවා කොළ මැල්ලුමක්. ඉතින් මං හරි ආසයි මේ ගෝවා කොළ කන්න. දැන් මම මේ විදියට හීනට කපාගත්තු ගෝවා කොළ ටික එකතු කරගෙන ඊට පස්සේ පොල් ටිකකුත් එකතු කරගන්නවා. ඒකට රස අනුව ලුණු ටිකක්, කහ ටිකක්, ගම්බිරිස් ටිකකුත් එකතු කරගත්තා. මෙතනදී මම එකතු කරනවා ලුණු, හීනට කපාගත්තු ලුණු, කොච්චි කරල් කිහිපයක්, කරපිංචා මේ ටික එකතු කරලා හොඳට අතින් මේ විදිහට හොඳට අනා ගන්න. එතකොට තමයි මේකේ රස එන්නේ. අපේ අත් ගුණේ තියෙන්න එපේ කෑමක් රහ වෙන්න. ඉතින් මේ විදිහට හොඳට අනාගෙන මේක ලිපේ තියා ගන්නවා. මට මේකට දාන්න තව දෙයක් අමතක වුණානේ. මම දැන් මේකට එකතු කරගන්නවා පොල් තෙල් ටිකකුත්. ඔයාලා කැමති ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. මම ඉතින් කුකින් ඔයිල් ටිකක් මේකට එකතු කරගත්තා. දැන් මේ විදිහට මේක ලස්සනට පාට එනකන් හොඳට මලව ගන්න තමයි තියෙන්නේ.